ෆුඩ් සිටි මේ බෝඩ් ප්ලේස් මෙතන ඔබ අත්තර මුලින් දැන් එනවා මේ පැත්ත ඇවිදිනවනේ. ඔව් නේද? මේ ෆුඩ් සිටියට ගිහිල්ලා මිනිස්සුන්ගේ මොන හරි ඉල්ලලා තියෙනවද? මට ෆුඩ් සිටියෙන් කෝල් එකක් ආවා. වැඩ කරන මිනිස්සෙක්ගේ මට එයාගේ නම කියන්න බෑ. එයා කතා කරලා කිව්වා ඔය වීඩියෝ එකේ කරලා තියෙන වැරදි වැඩක් කියලා. ඔය මිනිස්සුන්ට උදව් කරේ ඇයි කියලා ඇහුවා. හරිද? ඔය මිනිස්සයා ෆුඩ් සිටියේ ඉන්න මිනිස්සුන්ට අතපාලා එක එක බොරු කියලා සල්ලි ඉල්ලනවා කිව්වා. අහන්න මං කියන දේ. ඔව්. මං ඒ මිනිස්සයාට කිව්වා ඔයා කවුද? ඒ මිනිස්සයව ජජ් කරන්න. කිසිවෙක් විනිශ්චය නොකරන. මන් දන්නේ ඇයි එහෙම කරන්න කියලා මට දැන් අහන්න ඇහුවොත් මට උත්තරයක් දෙන්න. අනිවාර්යෙන්. ඒ මිනිස්සයා ඉස්සරහ ඔයාව ඩිෆෙන්ඩ් කරා. ඔයාගේ පැත්ත ඊට ගත්තා. පැහැදිලිව. ඒ මිනිස්සයා තරහ වුණාද දන්නේ මාත් එක්ක මං හිතන්නේ තරහ වෙලා නැතුව. ඇයි එහෙම? මේමයි. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඉස්සරහට ගිහිල්ලා කෙනෙක් යම් කිසි දෙයක් කියනකොට ඒ පුද්ගලයා එවෙලේ යම් දෙයකට රැවටුණා නම් යම් කෙනෙකුට එයාට තමයි ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ තවදුරටත් සමාජයේ මාව රැවට්ටිය හැකි යමෙක් මගේ ඉස්සරහා ඉන්නවා. මං හොරකම් කරන්නේ නැහැ සර්. මං කොල්ල කාලා නැහැ. මිනි මරලා නැහැ. ඒ කට පාවිච්චි කරනවා. රුපියල් 1000 කිල්ලොත් කවුරුත් දෙන්නේ නැහැ සර්. හැබැයි සර් can you buy for me small milk powder packet? කිව්වම දෙනවා. ඉල්ල අරන් එනවා. ඉගෙන ගන්න තියෙන්නේ යාට. ගොඩ යන්නේ නැහැ ජීවිතේ මොකක් හරි ජීවත් වෙන්න